guys ඔන්න අද අපි ඇවිල්ලා ඉන්නේ hotel stay එකට අපි ඇවිල්ලා ඉන්නේ Candy City Stay කියන hotel එකට. ඉතින් මේක 2-star hotel එකක්. මම දන්න විදිහට මේ එතකොට මේ hotel එකේ උඩ තමයි Wish කියන restaurant එක තියෙන්නේ. මම හිතන්නේ මේ restaurant එක නම් ටිකක් famous නේ. ඔව් Wish කියන එක සාමාන්‍යයෙන් නුවර කට්ටිය අනිවාර්යයෙන්ම දන්නවා වෙන්න ඕනේ. හැබැයි ගොඩක් famous එක. ඔව් famous වෙච්ච තැනක්. හැබැයි මේක තමයි අපි දෙන්නගේම first time නේ. ඔව් මමත් Wish එකට ගිහිල්ලත් නැහැ මේකට ඇවිල්ලත් නැහැ. ඔව්. ඉතින් මේ room එකට උනේ 9000යි. ප්‍රයිස් එක උනේ. ඉතින් මේකේ mountain view එකක් එක්ක ඒ කියන්නේ balcony area එකක් තියෙනවා. ඇත්තටම satisfied වෙන්න පුළුවන් මේ room එක. ඇත්තටම සමහරක් විට ඔයගොල්ලෝ එද්දී හිතයි සමහරක් විට මේ විදියට නැහැ කියලා. ඇත්තටම දැන් හසී මුලින් ආවා. මම පස්සේ ආවා. මම හසීගෙන් යහුවාම හසීගේ ගිහිල්ලා බලන්නකෝ නිවාසයට. ඇත්තටම මම එනකොට හිතුව විදිහටයි ඇතුළට ආව විදිහට එක්ස්පෙක්ට් කරේ නැහැ. අනිත් එක හිතුවට වඩා එළියෙන් එද්දි මෙහෙම වීම එකක් කියලා ඇත්තටම එහෙම හිතෙන්නේ නැහැ. හැබැයි හන්තාන කන්න එහෙම පේනවා. ඔව්. ඉතින් මේ හොඳයි. දැන් මේක ඩබල් රූම් එකක්. ඉතින් දෙන්නෙට හොඳට කියන්නේ ස්පේස් එක තියෙනවා. ඔයාලට පොඩ්ඩක් මූඩ් එක ෆික්ස් කරගන්න එහෙම ඕන නම් එන්න. පුළුවන් අපි දෙන්න ඇවිල්ලා ඉන්නේ මූඩ් එක ෆික්ස් කරගන්න. රිලැක්ස් වෙන්න. මේ බජට් ෆ්‍රෙන්ඩ්ලි විදියට යන්න ඕන නම් ඔයාලට Candy City Stay එකට එන්න පුළුවන්. එන්න පුළුවන්. ඉතින් මේකේ දැන් ඔය මම 9000යි කියලා කිව්වේ room only කැම බීම නැතුව. ඉතින් ඕනනම් ඔය රෙස්ටුරන්ට් එකට කතා කරලා room එකට ගෙන්න ගන්නත් පුළුවන්. හැබැයි අපි හිතුවා රෑට දින එක අපි ගන්නවා කියලා රෙස්ටුරන්ට් එකට ගිහිල්ලා. හැබැයි ඒත් එක්කම තව plans ටිකකුත් අපේ තියෙනවා. අපි දෙන්න අද හිතන්නේ ෆිල්ම් එකක් බලන්න. ඉතින් අපි ෆිල්ම් එක බලන්න අපි ස්නැක්ස් ගෙනාවා. ගොඩක් ගෙනාවා. අතරම පොඩ්ඩක් ගෙනාවේ. අපි බලමු මොනවද ගෙනල්ලා තියෙන්නේ කියලා. ඔව්. මේක මේ පොඩි කියන්නේ ඔයාලටත් අයිඩියා එකක් ගන්න පුළුවන්. ඔයාලත් හොටෙල් එකකට යනවා නම් ඒ කියන්නේ යාළුවෙක් එහෙම යනවා නම් දැන් අපි කලින් ප්ලෑන් කරගෙන හිටියේ මූවි එකක් බලන්න යන්න. මොකද මේ හොටෙල් එක ළඟම තමයි හොටෙල් මෝල් එකක් තියෙන්නේ. JP Cineplex. ඔව්. මේ ඉතින් අපි හිතුවේ මේ ඒක ඇති මූවි එකක් බලනවා කියලා. අපි ඇවටා තමයි අපි හිතාගෙන හිටියේ. හැබැයි නෝ ඉතින් අපිට ඒක ඒ chance එක මිස් වුණා. හැබැයි ඉතින් අර පෙරළුණු බෙඩ හොඳයි කියලා අපි ඊට පස්සේ plan කරා. කමක් නැහැ අපි රිලැක්ස් එකේ chill එකේ ඉන්න එකේ අපි හොටෙල් එකේ අපි මූවි එකක් බලලා ගම අපි ලේට් යනකොට අපිට මේක එන්ජොයි කරන්න පුළුවන්. මොකද රෑට අනිවාර්යයෙන්ම පෙන්වන්නම් කොහොමද වීව් එක පේන්නේ කියලා. මට හිතෙනවා රෑට මාරම ලස්සනට තියෙයි කියලානේ. රෑටයි උදේටයි මාරම ලස්සනට තියෙයි කියලා හිතනවා. ඉතින් අපි දේවල් ටිකක් ගත්තා. මේ බලමු මොනවද කියලා. පොඩි පොඩි දේවල් ටිකක් ගත්තේ. ටක් ගාලා ඔඩෙන් මෝල් එකට ගියා. ඒකේ ග්ලෝ මාක් එකෙනුයි මේ තව චූටි චූටි දේවල් ටිකක් ගත්තා. අපි මේකින් ගත්තේ yes ඒක ගත්තා. ඊට පස්සේ මගේ ෆේවරිට් කිව්වා මේක ඒකක් ගත්තා. Coca-Cola Zero. ඊට පස්සේ 7up එකක් ගත්තා. මේ ටික ගත්තා ෆිල්ම් එක බලන ගමන් කණ්ඩයි බොණ්ඩයි. හැබැයි එතනින් නැවතුන් නෑ අපි. අපි හිතන රාමෙන් එක try කරමු කියලා. අපි ගත්ත මේ රාමෙන් එක මේක ඇවිල්ලා Korean black bean sauce. අනිත් එක ඇවිල්ලා මේක නිකන් try කරලා first time මම එකපාරක් try කරලා තියෙනවා මේක. taste එක නිකන් okay වගේ. මේක ඇවිල්ලා hot chicken flavor රාමෙන් එක. මේක ඔයගොල්ලෝ හැමෝම කාලා ඇති කියලා මම හිතනවා. ඔව් මේක ටිකක් සැරයි. මගේ මේ රාමෙන් ගොඩක් රාමෙන් වල pink එක තමයි මම දන්නේ. අද flavor කියන්නේ cream cheese. cream නේද? cream and hot chicken එක. ඒක රකයි හැබැයි ඒක මම වෙලා කරා. ඒක ඩග්ගාල ඉවර වෙනවා. මේ හිතුවා මේ දෙක try කරලා බලන්න try කරලා නැති නිසා දෙකම try කරමු. ඔව් අපි මේක හදන විදිහත් පෙන්නන්නම්. අපි කොහොමද අපේ movie night එක අපි ඒකට ප්‍රිපෙයාර් වෙන්නේ කියලා පෙන්නන්නම්. මාරම excited. ඉතින් ඔයාලා ඒක හින්දා vlog එක ඉවර වෙනකම් බලන්න. ඔයාලට රිලැක්ස් වෙන්න ඕන නම් chill එකේ ඉන්න ඕන නම් පොඩ්ඩක් වැඩවලින් චුට්ටක් නිකන් you know අර ඈත් වෙලා පොඩ්ඩක් රිලැක්ස් එකේ ඉන්න ඕන නම් හොඳම යාළුවෙක් එක්ක මේ වගේ ලොකු ලක්සරි ඕන නැහැ. බජට් බජට් තැන ඇත්තටම හොඳයි. සේෆ් නම් සේෆ්ටි එක බලන්න ප්ලීස්. මේ සේෆ්ටි එක අතරම කිව්වොත් අද මම නෙවෙයි සල්ලි කිව්වේ. සල්ලි කෙල්ලේ. ඒක වෙනම. ඒක unexpected. ඉස්සෙල්ලාම මම plan කරේ තනියෙන් ඉන්න.
හින්දා. හැබැයි කොහොම හරි ඒක අන්එක්ස්පෙක්ටඩ් විදිහට නිවත් සෙට් වුණා. ඉතින් අපි දෙන්න හිතුවා අද පොඩ්ඩක් chill එකේ ඉන්නවා කියලා. මොකද අපි හැමෝම එක එක දේවල් එක බිසි වෙනවානේ ලයිෆ් එකේනේ. එක එක දේවල් තියෙනවා, එක එක සිටුේෂන්ස් එනවා. එක එක දේවල් තියෙනවා. ඉතින් ජීවිතේ අපි මේ ජීවත් වෙලා ඉන්න ටික කාලේ විතරයි. ඉතින් ඒක අපි මොකටද නේ අපිට පුළුවන් තරම් අපි එන්ජොයි කරන්න. හැම තිස්සෙම පොසිටිව් පැත්ත බලලා නෙගටිව් එක තනින් කරලා හැමදේම පුංචි දේ හරි තේකක් හදනවනේ ඒකත් එන්ජොයි කරගෙන හදන්න. ඔව් අනිත් දේ තමයි දැන් යාළුවෝ කිව්වහම මේ ඔයාගේ වටේ සර්කල් එකේ ඉන්න යාළුවෝ ටික මාරම වැදගත් ඔයාගේ ලයිෆ් එකට මොන වගේ වයිබ් එකක්ද දෙන්නේ කියලා තීරණය කරන්න. ඒ කියන්නේ ඒක පොසිටිව් හරි නෙගටිව් වයිබ් එකක්ද දෙන්නේ ඒ දේ ඔව් ඒ දේ තීරණය වෙනවා ඔයාගේ වටේ ඉන්න යාළුවොත් එක්ක. ඒකෙන් හින්දා පුළුවන් තරම් බලන්න ඔයාලා ක්ලෝස්ලි ආශ්‍රය කරන යාළුවෝ පුළුවන් තරම් එයාලත් පොසිටිව් නම් ඔයත් පොසිටිව් වෙයි. එහෙම නැත්නම් එයාලත් හැම වෙලාවෙම නෙගටිව් නම් ටොක්සික් නම් ඔයාලටත් ඉතින් වෙයි. ඒ විදිහටම වෙයි. තවන්න ඒක වැල්වට අරන් කිව්වා මේ ඔළුවට ආපු දේ නිකන් ජස්ට් ෂෙයා කරගන්න ඕනේ. කොහොම හරි අපි මේ ටික අද අරගෙන ආවා ප්ලෑන් කරගෙන ඉන්නවා ලස්සන මූවි නයිට් එකක්. ඊට කලින් අපිට තියෙනවා ගොසිප්ස්. ඔව් තියෙනවා කතා කරන්න. ගොසිප්ස් ගොඩාක් තියෙනවා කතා කරන්න. ඒක හින්දා ඔක්කොටම කලින් අපි චුට්ටක් පොඩි chat එකක් දාලා ඊට පස්සේ අපි ආවරණය කරගෙන ප්ලෑන් කරන්න දේවල් ප්ලෑන් කරගන්න දේවල් ටිකක් තියෙනවා. ඉතින් මේ මෙහෙමයි ඒක කොච්චර මේ කය ගැහුවත් කොච්චර කතා කළත් අපි දෙන්න හැමදාම කවදාකවත් ඒක ප්ලෑන් කරන්නේ නැහැ. සමහරවිට වීඩියෝ කරද්දී ඔතක වෙනවා. එහෙම අවස්ථාවක් තියෙනවා. වීඩියෝ කරන්නත් අමතක කරනවා සමහරක් වෙලාවට. හැබැයි ඉතින් අනේ එච්චර ඔළුවට ගන්න ඕනේ නැහැ නේද? හැබැයි ඒ මෙමරිස් බෑගේ මාන ආසිතන. ඇත්තටමනේ. ඇත්තටම මේක මාරයි මේ ඉතින් එහෙම තමයි ලයිෆ් එකේ. ඉතින් වීඩියෝ එක vlog එක ඉවර වෙනකම් බලන්න. අපි තව ටිකකින් ආලව එක් කරගෙන යන්න උඩ මේකේ 5th floor එකේ තමයි 20 එක තියෙන්නේ. අපි දැන් මේ ඉන්නේ මම හිතන්නේ 4th floor එක. ඔව්නේ. 4th floor එක. ඔව්. මේ අපි ඉන්නේ. ඉතින් 5th floor එකේ තමයි 20 restaurant එක තියෙන්නේ. අපි ආලව එතනට එක් කරගෙන යන්නම්. ඉතින් එහෙනම් vlog එක ඉවර වෙනකම් බලන්න. මෙන්න මේ විදිහට තමා රෑට පේන්නේ ඔඩෙල් මෝල් එකත් පේනවා. මං කියවනේ ඒක තියෙන්නේ මේ හොටෙල් එකේ ඉඳලා අර විනාඩියක් දෙකක් වගේ ඇවිදගෙන යන දුර තියෙන්නේ ඔඩෙල් මෝල් එකට හරිම ළඟයි. ඉතින් රෑට පේන විදිහ තමා මේ ඔන්න නිවාලා රෙඩි වුණා. වොෂ් එකක් එහෙම දාලා එයා රිෆ්‍රෙෂ් වුණා. ඉතින් දැන් අපි කොහෙද යන්නේ? චුට්ටක් එළියට යන්න. අපි චුට්ටක් එළියට යන්නේ. අපි ඔඩෙල් මෝල් එකට යන්න යන්නේ නේ. මොන හරි. ඉතින් ඇවිදලා ඉන්නේ නේ. ඔව් ඇවිදලා ඉන්න. මෙයා කිව්වා ඒකේ උඩට මේ ලස්සනට පේනවා කියලා වීව් එක. ඔව් ඒකේ අර මේ JP Cineplex එකට මාර ලස්සන එකක් තියෙනවා. ඒකල අපි හිතුවා නිකන් කොෆි එකක් බීලා එනවා කියලා පොඩක් එළියට ගිහලා නේ. බීලෙමු නේ. බීලෙමු. අපි මේ විදිහට තමා ඒ කියන්නේ ඇතුළේ කියන්නේ රූම් එකෙන් එළියට ආවහම හොටෙල් එකේ ඇතුළේ පේන්නේ මෙන්න මේ විදිහට. හැබැයි රූම් එකේ ඇතුළ හරිම ලස්සනට ඒ කියන්නේ හරි නීට් ක්ලීන් විදිහට යාලා හදලා තියෙනවා. ඉතින් ලිෆ්ට් එකේ තමා ඒ කියන්නේ රිසෙප්ෂන් එක තියෙන්නේ එන තැනම රිසෙප්ෂන් ඒරියා එක තියෙන්නේ. ඊට පස්සේ ලිෆ්ට් එකේ තමයි එන්න ඕනේ රූම්ස් වලට. ඉතින් දැන් මේ අපි ඇවිදගෙන යන්නේ ඔඩෙල් මෝල් එකට. මම මේ ෆස්ට් ටයිම් තමා මේ ඒ කියන්නේ මේ ඒරියා එකේ රෑට මෙහෙම නැවතිලා මේ ඇවිදින්නේ. ඉතින් අපි හිතුවා ඔඩෙල් මෝල් එකේ අපි යනවා කියලා. ඒ කියන්නේ හදිසියේවත් ෆිල්ම් එකක් පොඩි ෆිල්ම් එකක් තිබ්බොත් නිකං බලමු කියලා කෝකටත් අපි ගියා උඩට. මොකද උඩ ඉඳලා බලද්දී පේන වීව් එක බලන්න ආසාවක් තිබ්බා මට. ඒකෙන් හින්දා අපි ගියා එයාලගේ 5th floor එකට. මට මතක නැහැ හරියටම floor number එක. මෙන්න මේ floor එකේ තමයි එයාලගේ ඒ කියන්නේ movie theater එක තියෙන්නේ. ඉතින් මෙතනින් book කරන්නත් පුළුවන්. එතනින් ඕන්නම්
මෙතනින් ෆිල්ම් එක සිලෙක්ට් කරලා ටයිම් ස්ලොට් එකයි ඒ ඔක්කොම සිලෙක්ට් කරලා මෙතනින් එනවා QR කෝඩ් එකක් ස්කෑන් කරලා ඊට පස්සේ එතනින් ඔන්ලයින් පේමන්ට් එක කරලා ටිකට් එක ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් වෙනම ඒ කියන්නේ ටිකට් කවුන්ටර් එකක් තියෙනවා. එතනින් ටිකට් එක ගන්නත් පුළුවන්. ඔන්ලයින් වෙනම මෙයාලගේ සයිට් එකෙන් මේ බුක් කරන්නත් පුළුවන්. හැබැයි ඒකේ මට නෝට් වුණ දෙයක් ගොඩාක් වෙලාවට පේමන්ට් එක ෆේල් වෙනවා. මන් දන්නේ නැහැ මොකක්ද කියලා. මොකක් හරි බග් එකක්ද කියලා මන් දන්නේ නැහැ. බට් දැන් අපි මමයි නිවයි අවටා එකට මං හිතන්නේ 10 පාරක් විතර try කරා 10 පාරම payment එක fail වුණා. මොකක් හරි error එකක් එනවා. මේ ඉතින් ඔය විදිහට tickets book කරන්න පුළුවන්. අපි ගියේ ඩිසෙම්බර් month එකේ. ඒක හින්දා අර ක්‍රිස්මස් එකට මේ ඒ කියන්නේ සරසලා තිබ්බේ ලස්සනයි. මට ඇත්තටම අර KCC එකේ multiplex එකට වඩා මට මෙතනට හිත ගියා කිව්වොත් හරි. මෙහෙමයි KCC එකටත් ආදරේ. මොකද ඉස්සර ඉඳලම අපි මේ ගියපු තැනනේ. හැබැයි මෙතන vibe එක ඊට වඩා ගොඩක් වෙනස් කියන්න පුළුවන් සහ ලස්සනයි. හරි වෙනස්ම vibe එකක් තියෙන්නේ. අර මට කියන්න පුළුවන් luxury vibe එකක් තියෙනවා කියලා කියන්න පුළුවන් මෙතන. ඉතින් මේ විදිහට තමයි එළිය පේන්නේ රැට. බලන්නකො නේද කොච්චර බිල්ඩින්ස් ගෙවල් තියෙනවද කියලානේ. අර මේ එහෙම බලන්න තමයි ඒක තේරෙන්නේ කොච්චර තියෙනවද කියලා. ඉතින් ওই විදිහට තමයි ඔතන ඉඳලා බලපුවාම පේන්නේ. මට ලොකු ආසාවක් තිබ්බා මෙතනට එන්න. මම මේ ෆස්ට් ටයිම් මෙතනට එන්නේ මම. මොකද අපි අර කැන්ඩි ටවුන් එකේ හිටියට මේ පැත්තට වෙනවා අඩුයිනේ. ඒ කියන්නේ ඔඩෙල් මෝල් එකත් ඒ කියන්නේ ඉස්සර එහෙම මේක තිබ්බේ නෑනේ. මේක ළඟදීන දැම්මේ මේ මූවි තියේටර් එකේ එහෙම. ඉතින් දැන් තමා මං හිතන්නේ මිනිස්සු ටික ටික එන්නේ මෙතනට. නැත්තම් අර KCC එකට තමයි ගොඩක් වෙලාවට හුරු වෙලා ඉන්නේ කට්ටිය යන්න. මෙතන තමා එක එක ඒ කියන්නේ අර මේ හෝල් නම්බර්ස් තියෙනවා. අර KCC එකේ ඔයාලා දන්නවනම් ඒ මල්ටිප්ලෙක්ස් එකේ වගේම තමයි. ඉතින් මෙතනත් තියෙනවා මං හිතන්නේ ෆිල්ම් හෝල්ස් 4ක් වගේ තියෙනවා මං හිතන්නේ. එක එක කැටගරි එකකින්. ඊට පස්සේ මටයි නිවාටයි ඊළඟට තිබ්බ ආසාව තමයි කොෆි එකක් බොන්න. ඉතින් ඔඩෙල් මෝල් එකේ අලුතින් දාලා තියෙනවා ආයිලන්ඩ් ටී එකක්. ඉතින් මෙතනට යන්න නුවරවට ඉන්නවා නම් highly recommend කරන්න පුළුවන්. මොකද මාරම quality මාරම රසයි මේකේ කොෆි එහෙම හැම එකක්ම. ඉතින් අපි දෙන්න ඕඩර් එක දාලා ටිකක් වෙලා ඔහේ කයියක් දාගෙන හිටියා. යාවා කොපි බොන්න ආවේ. මොකද මේක නම? සීලාන් කොෆි එකක්ද නෑ. මොකක්ද නම? නවතර ඔඩෙල් මෝල් එකේ තියෙන්නේ. මේ ඕඩර් කරලා දැන් ඉතින් අපි ඉන්නවා. මොකක්ද ඕඩර් කරේ? බබල් ටී එකක්. බ්ලූබෙරි බබල් ටී. බ්ලූබෙරි බබල් ටී එක. මම ආයි ස්පැනිෂ් ලාටේ. yes. මට ඇරියස් එකක් තිබ්බ බබල් ටී එක. ඉතින් ඒක මම ගත්තා. මම තාම හරියට බබල් ටී එකක් දෙන්නේ නැහැ. මම තාම කියලා. මට ඇද බොන්නම් කියලා නෑ. මම ඉතින් දන්නවනේ බබල් ටී එකක් ඉස්සුවක් තියනවා නේද? මෙතන්ට එදා ගියාට පස්සේ කියන්න පුළුවන් මොකක්ද ඇඩික්ට් වුණා නෙවෙයි. ඒ ප්ලේස් එකට මාරම ආස වුණා මමයි නිවයි. ඉතින් අපි දෙන්න දැන් හැම වෙලාවෙම වගේ මේ පැත්තට ගියොත් අනිවාර්යයෙන්ම මෙතනට යනවා මොනවා හරි බොන්න. මොකද එතන හරිය නිදහස් කාම් වයිබ් එකක් තියෙන්නේ. ඉතින් හොඳට එන්ජොයි කරන්න පුළුවන්. හොඳ ටයිම් එකක් එන්ජොයි කරන්න පුළුවන්. එතන රස කොෆි එකක් එක්ක. ඒකින්ද ඔන්න ඔයාලත් ගිහිලා නැත්තම් යන්න. ප්‍රයිසස් වෙන්නේ කොහොමත් 1200 ඉඳලා වගේ තමයි මට මතක විදිහට ප්‍රයිසස්. ඊට වඩා අඩු ඒවා තියෙනවා රයිට්. අඩු ඒවා තියෙනවා. මං කියන්නේ normally ඔයාලට එන්ජොයි කරන්න පුළුවන්. ඒ 1200 අනේ වගේ ගණන් යන්නේ. ඉතින් ඔයාලට ගිහිල්ලා එන්ජොයි කරන්න පුළුවන් හොඳ කොෆි ටයිම් එකක්. තනියම හරි ඔයාලගේ යාළුවොත් එක්ක හරි. ඉතින් ඔන්න මමයි නිවයි සුපුරුදු පරිදි අපි දෙන්න ඕඩර් කරපු එක එනකන්
අපි දෙන්න පොඩි චැට් එකක් දාගෙන හිටියා. මොකද අපි දෙන්න හම්බුනේ සෑහෙන කාලෙකින් කියන්නත් බෑ. හැබැයි ඒ අතරතුරේ අපිට කතා කරන්න දේවල් සෑහෙන්න තිබ්බා. ඉතින් නිවාඩ තමයි එදාට සෑහෙන්න තිබ්බේ කතා කරන්න. මම අහගෙන හිටියා. ඔන්න අපි ඕඩර් කරපු දෙක ආවා. මම ඉතින් දන්නවනේ මම බබල් ටී පිස්සෙක්. ඒක හින්දා මම බබල් ටී එකක් ගත්තේ. මං බ්ලූබෙරි ෆ්ලේවර් එකකින් ගත්තේ. සහ නිවා සුපුරුදු පරිදි මං හිතන්නේ ලටේ එකක්ද මන්ද ගත්තේ. මට මතක නෑ. කොහොම හරි කියන්න ඕනේ දෙකම මාරම රසයි. හොඳට එන්ජොයි කරා අපි දෙන්න. සුපුරුදු පරිදි මාරුවෙන් මාරුවට රස බැලුවා. මම එච්චර අර කොෆී ලවර් කෙනෙක් නෙමෙයි. ඉඳලා හිටලා මම බොනවා. බබල් ටී නම් ඉතින් මට ඕන තරම් බොන්න පුළුවන්. මම මාරම ආසයි. ඒ දෙකම රසයි අතරම. ඉතින් අපි දෙන්න කොෆී එක නිවා ලටේ එකක් ගත්තා. ඉතින් ආ ඒක එන්ජොයි කරා. මම බබල් ටී එක එන්ජොයි කරා. අපි දෙන්න සුපුරුදු පරිදි ඉතින් අපේ chat එකත් කන්ටිනියු කරා. මං හිතන්නේ අපිට එහෙම යාළුවෝ ඉන්න ඕනනේ. කියන්නේ මගේ යාළුවෝ සර්කල් එක ගත්තාම එහෙම ලොකුවට නැහැ. හැබැයි ඒ ඉන්න ටික මං හරි පරිස්සමට තෝරගෙන හරි ආදරෙන් යාළුව ආශ්‍රය කරනවා. යාළුවන්ට මම මාර ආදරෙයි. මොකද මං හිතනවා යාළුවෝ කියන්නේත් අපේ ජීවිතේට හරි විශේෂ කට්ටියක් නේ. කියන්නේ හොඳ යාළුවෝ ඉද්දී අපේ ජීවිතේ අපි දන්නේම නැතුව අපි කොච්චර අපිට අවුලක් දැනුණත් අපි නෙගටිව් පැත්තට යනවා නම් අපිට හොඳ යාළුවෝ ඉන්නවා නම් යාළුවන්ට පුළුවන් මේ පොසිටිවිටි කියන දේ අපේ ජීවිතේට දෙන්න. ඉතින් ඕනම දෙයක් ඕපන් පිට කතා කරන්න පුළුවන්. සමහර දේවල් වලදී අපිට අපේ යාළුවන්ගේ ඔපිනියන් ඕන වෙනවා නේද? එයාලගේ අයිඩියාස් ඕන වෙනවා. සමහරක් වෙලාවට අපිට කෙනෙක්ගෙන් ඇඩ්වයිස් එකක් ගන්න ඕන වෙනවා. ඉතින් ඒ දේවල් වලට හොඳම යාළුවෙක් අපේ ජීවිතේට අනිවාර්යෙන්ම ඕනේ. අපේ අම්මා මේ වීඩියෝ එක බලන්නේ කොහොමද? ඔයාට ඔච්චර යන්නේ රස්තියක් තමයි කියලා. අපි දැන් කොෆී බීලා යන්නේ හොටෙල් එකට. බලන්න. මේ අර කැරක තියෙනවා. බලන්න. යා. ආරු හුලඟක් තියෙනවා. දැන් අපි යනවා අපු. කොහොමද කියන්නේ? අවුරුදු 30ක්. දාන්න එපා මම කිව්වට. මාරු හුලඟක් තියෙනවා. මාරු සනීපයි. මේ හුලඟ අපි ජානේ දැල්ලත් බලු බෙහෙද කියලා. ඔව් ඈ. මෙන්න මෙහෙම තමයි පේන්නේ රැට. අපි අපි ෆෝත් කීයද? 9යි. ගෑනු ළමයි හැදෙන විදිහද? ඔව් නෑ. මෙතන එච්චර ලොකුවට පේන්නේ. මොකද ඊට පස්සේ අපි රෑ 10ට විතර ගියා. උඩ 5th floor එකේ තියෙන The Wiz restaurant එකට. අපි ඕඩර් කරා මසාලා chicken කොත්තු එක්කයි chicken and cheese loaded fries එක්කයි රෑට කන්න. නිවා ෆිල්ම් එකක් තෝරනවා අද රෑට බලන්න. අද අපි බලන්නේ මොකද්ද? The Prestige. අපි විතරයි ඉන්නේ නෑ තව ඉන්නවා. ඔන්න අපි ඕඩර් කරපු කෑම ටික ආවා. මේ තියෙන්නේ මසාලා chicken කොත්තු එක සහ මේ තියෙන්නේ chicken and cheese loaded fries එක. රස පාටයි දෙකම. අපි රස බලමුනේ කොහොමද කියලා. දැන් නිවා try කරන්න යන්නේ කොත්තු. අපි ගත්තේ මසාලා chicken කොත්තු. yes මසාලා chicken කොත්තු. සුවඳ නම් බඩගිනි යන සුවඳක් තියෙන්නේ. බලමු අපි රස කොහොමද කියලා. මට ප්ලේට් එක ගන්න. shapeද? එහෙනම් මසාලා කියලා එහෙම ඉතින් මසාලා රහක් වෙන්නේ නැහැ.
අපි try කරලා බලමු කොත්තු එක කොහොමද කියලා. මේක මේ මසාලා චිකන් කියලා තිබෙන හින්දා තමයි ගත්තේ. මෙයා වෙනසක්. Baik, chicken kottu ada cuuta karara masala chicken ගැන ඒක වෙන්නේ නැති චූට්ටක් අර පොඩ්ඩක් රස තියෙනවා පොඩ්ඩක් වෙනස් but අර typical chicken කත්තු වගේම තමයි මේක අපි බලමු එකක් හොඳයි. හොඳයි. tapi karena මේ අපිට මේක enjoy කරලා room එකට ගිහිල්ලා නේ ඒක දෙකෙන් කොහොම හරි මමයි නිවයි මං හිතන්නේ පැයක් විතර හිමීට ඩිනර් එක එන්ජොයි කරා පොඩි chat එකකුත් දාගෙන ඉතින් මෙහෙම හොටෙල් ස්ටේ එකක් ඉන්න පළවෙනි වතාව මමයි නිවයි එකට ඒක හරිම ලස්සන දවසක් කියන්න පුළුවන් ඒ කියන්නේ හරි ෆන් මොකද අර අපි කම්ෆර්ටබල් අපිට ඕන දෙයක් කතා කරන්න පුළුවන් හොඳම යාළුවෙක් එක්ක එහෙම මේ තැනක හොඳට කාලා බීලා ෆන් එකක් අරගෙන නේ පොඩි කයියක් දාගෙන ඉන්න දෙනවා කියන්නේ ඉතින් chill එකේ ආයෙ වෙන මොනවද එහෙම දවසුත් ඕනනේ අපිට ලයිෆ් එකේ වැඩම විතරක් නෙමෙයි එහෙම බ්‍රේක් එකකුත් ඕනේ අපේ ලයිෆ් එකට සමහරක් වෙලාවට අපිට තනියම එන්ජොයි කරන්න හිතෙනවා සමහරක් වෙලාවට අපි යාළුවොත් එක්ක එන්ජොයි කරනවා එක විදිහ ඉතින් කොහොම හරි අවසාන වෙන්න ඕනේ අපි ලයිෆ් එක එන්ජොයි කරන්න බලන්න මෙහෙම තේ හදලා කවුද ළඟට ගෙනල්ලා ඉන්නේ මේ වගේ යාළුවෝ ඉන්න ඕනේ පින් සිද්ධ වෙයි black tea මොනවද කරන්නේ black tea yes yes okay oh ගෑනු ළමයි විදියට අපි පොඩි black tea yeah ඒක කඩන්න යන්නේ අපි weird combination කමන්නේ කහටයි black tea chips අපි දෙන්න මුලින්ම එක ෆිල්ම් එකක් දාගෙන බැලුවා The Prestige මතකත් නෑ කියන්නකො දැන් මේ ඒක දාගෙන බැලුවා හරිද හැබැයි ඒක එච්චරම අපි දෙන්නට ඒ කියන්නේ අපි දෙන්න මං හිතන්නේ පැය කාලක් විතර බැලුවා අපි දෙන්නට ඒක එහෙම ලොකුවට නිකන් සෙට් වෙන්නේ නැහැ වගේ කියලා හිතුණා ඒක හින්දා අපි කොහොමද දැන් ඒක හෙන සීරියස් පිට අපි බලන්නේ ඒ ෆිල්ම් එක මේ දිවා හදපු තේකත් බොන ගමන් අර චිප්ස් පැකට් එකත් අපි දෙන්න කඩලා ඒකත් අපි කන්න ගත්තා. ඉතින් හෙන සීරියස් ඒ ෆිල්ම් එක. හරිද? ඒක හින්දා ඉතින් අපි දෙන්න හෙන්න ඒ ෆිල්ම් එකට බැහැලම තමයි බලන්න ගත්තේ. හැබැයි ටික වෙලාවක් යද්දී නිකන් ඒක අපිට අර සෙට් වෙන්නේ නැහැ වගේ ගතියක් දැනුණා. ඊට පස්සේ අපි දෙන්න වෙනම ෆිල්ම් එකක් කියන්නේ වෙන ෆිල්ම් එකක් තේරුවා. ඊට පස්සේ අපි හිතුවා ටැමිල් ෆිල්ම් එකක්. අනේ මට නම අමතක වෙනවා නම්. ඒකේ නම ටැමිල් ෆිල්ම් එකක්. ඒකේ ඉන්න නළුවට මේ මමයි නිවයි දෙන්නම ආසයි. කියන්නේ ඒ නළුව ඉන්න ෆිල්ම්ස් සාමාන්‍යයෙන් හොඳයි. ඉතින් අපි දෙන්න ඒ ෆිල්ම් එකත් බැලුවා. බලලා දැන් කීයද නිවා වෙලාව? වෙලාව 1:50 නෙමෙයි 12:51 අපි තව ෆිල්ම් එකේ තව තියෙනවා පැයි විනාඩි 22ක් තියෙනවා දැන් අපි චිප්ස් පැකට් එක කෑවා දැන් අපි යන්නේ රාමෙන් දෙක හදාගන්නනේ අපි ඒකත් හදමු හරිම
නැත්තම් අපි දෙන්නට මෙහෙම නිින්ද යනවා. අපි උණු වතුර එකක් උණු කරා. යස් උණු වතුර එකක් උණු කරා. අපි දැන් ඒක හදලා බලමු කොහොමද කියලා ඒකේ රස. මේකේ තියෙන්නේ මේක විතරයි. මේ පැකට් එක විතරයි. Plate 3 outlets. 3 next තියෙන්නේ artificial spicy chicken flavor ramen sauce. Yeah. And this one is Tintin Santun. ඒක ඔක්කොම කොරියන් තියෙනවා. මේක මන්ට mix. ඉන්න මෙහෙමයි. Spicy chicken නේ hot chicken flavor ramen එක. black beans. on. අපේ ඉතින් ගෑ වෙලා තමයි රාමෙන් කන්න හොඳ දැස් රාමෙන් පොඩ අමාරුයි මේ කන්න කමන්නේ අපිට ගෑරුපු අමතක වුණා. ආයිද මේමයි ගෑරුපු නෑ අපිට අමතක වුණා ස්ටික්ස් හම්බුනේ නෑ මේකට සෝ අපිට හැන්දෙන් තමයි කන්න වෙන්නේ මේක. රාමෙන් මේක පැනලා හිටියා. දැන් අපි බොන්න අපි ගත්තා. ඒක අරගෙන ෆිල්ම් එකේ ඉතුරු ටික බලන්න යන්නේ මේක කකා. ඊට පස්සේ අද දවස් ඉවරයි. ඊට පස්සේ අපි දෙන්න නිකන්. සවුන්ඩ් එක ඉද්දන්නේ. මගේ ගත්තොත් මොකක්ද කියන්නේ මම. අනේ මගේ ඉන්න දෙන්න. ඒකත් කලින් මොනද satisfied මගේ සවුන්ඩ් එක අහන්න නිදි මත යනවා cheers පාරක් ගහමු නේද? අපි බිව්වොත් මොන්නේ කොකාකෝලා තමයි. Cheers. Kode nahi ura. Pepsi. We are Pepsi girls. කොහොම හරි මේ ෆස්ට් ටයිම් මම ඔය බොන්නේ මේ කොකාකෝලා මේ සීරෝ නේ ෂුගර් නැති එක නේද ඒක? ඔව්. ඒකත් රසයි. මේ කොහොම හරි රාමෙන් එකත් අපි දෙන්න එන්ජොයි කරන ගමන් ෆිල්ම් එකේ අන්තිම කොටස අපි දෙන්න බැලුවා. රාමෙන් දෙකම රසයි. ඒ කියන්නේ නිවාගත් එක ගොඩක් කියන්නේ සාමාන්‍ය මංගත් එකට වඩා සැරයි. අපි චිප්ස් ටිකත් එක්ක රාමෙන් එක කෑවා. එහෙම රසයි. ඉතින් කොහොම හරි පැය 3කට
පැය 3කට ලං වෙන්න ෆිල්ම් එක තිබ්බා. නිවා කලින්ම මේ ෆිල්ම් එකේ මේ අතරමැද එයා මොකක්ද ඒකේ ස්ටෝරි එක කියලා බලලා. ඒක හින්දා නිවා දන්නවා මොකක්ද ස්ටෝරි එක කියලා. මේ මං කිව්වා මට කියන්න එපා කියලා. එතකොට මේ එක්සයිට්මන්ට් එක නැති වෙනවනේ නේ. ඉතින් මේ කොහොම හරි අපි දෙන්න ඔය විදිහට රාමෙන් එකත් කන ගමන් මූවි එක එන්ජොයි කරා. දැන් වෙලාව දෙක පසුවී විනාඩි 21. විනාඩි 21යි. අපි ප්ලෑන් කරපු විදිහට ඔන්න ෆිල්ම් එක බලුවා. දවස එන්ජොයි කරා. ගෙනාපු දේවල් කෑවා. කාලා දැන් වැඩි වෙලා ඉන්නේ හොඳටම. හොඳ නිදිමතකුත් තියෙනවා. ඒත් මම වැඩට යන්න. ඕ නිවා හිටපු දේ වැඩට යන්නත් ඕනේ. ඉතින් අද දවස් හොඳයිනේ. සෑහෙන්නම හොඳයි. හොඳටම එන්ජොයි කරා. අපි හිතුවට වඩා රිලැක්ස් එකේ අපි අද දවසේ ගෙවුවා. ඉතින් මම හිතනවා vlog එක ඔයගොල්ලෝ එන්ජොයි කරන්න. ඔයාලත් එන්ජොයි කරන්න ඇති කියලා. එහෙනම් අපි දැන් නිදා ගන්න යන්නේ. good morning. ඔව්. නිදා ගන්න යනවා නම් ඔයාලට good night. ඔයාලා නැගිට්ටනම් දෙකට කවුරුත් නැහැ. ඉතින් නැතුව ඇදිනේ. ඔව් නෑ. ඔව්. bye. එහෙනම් අපේ නම bye.